හලෝ ගයිස් අද අපි කරන්න යන්නේ මගේ මාරු ටැංකිය අස් කරන්න අපි බලමු කොහොමද අස් කරන්න කියලා වීඩියෝ එක අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න අපි එනම් මාරු ටැංකිය අස් කරමු Artlist.io. Music licensing reimagined. Artlist.io. Music licensing reimagined. සාමාන්‍යයෙන් ලුණු ටිකක් දාන්න ඕනේ නැත්නම් ක්ලෝරින් වතුරට මාළු මැරෙන්න පුළුවන්. ඒ ලුණු ටිකක් ඇඩ් කරමු. ඇති. පැකට් එක ලුණු පැකට් එක තියලා ෆයිල් එකකුත් ඉන්නවා මූම යන්නේ මාරුන්ට කොටන්න නැහැ හැබැයි මාර වැඩක් එක. ෆයිල්ට හැංගිලා ඉන්නේ ඉන්න බලන්න ගන්න පුළුවන් ද බලන්න වලට දැක්කොත් හොඳයි. ආන්න දැක දෙනවා ලොකෝ එක. පේනවද දන්නේ? වතුර ඒ තරම් පල් වෙලා ඉන්නේ. ඉන්න බලන්න. පේනේද? කොළු පාට ඉන්නේ මෙතන. අයින්නේ. නිල් පාට වතුරට දැම්මම බලා ගන්න. වතුරට දැම්මම පේනවා. Artlist.io. Music licensing reimagined. Artlist.io. මේ ඉන්නේ ෆයිටර් පේන ඇති කියලා හිතනවා. ෆයිටර් හතර ගන්න පුළුවන් නම් හතර අපි ගමු.
ඌට හිරියරයක් කාන්න නැතුව තමයි අපි අතර ගන්න ඕනේ. වෙන්නේ. ටක් වතුර දාන්න නැත්තම් මැරෙනවනේ. ඒ ඉන්නේ ෆයිටර්. එයා තමයි ෆයිටර්. දැන් මේ තියෙන්නේ ටැංකියේ තියෙන දැන් ලුක් එක. බලමු අපි අස්කාරවස් මේ වතුර එක කොයිතරම් දුරට පිරිසිදු වේද කියලා. හරි. මේක උස්සන් ගිහින් සුද්ධ කරමු. මං ගාව වතුර ටික අයින් කරන්න බට යන්නේ නැහැ. ඒක නිසා සුද්ධ උස්සන් ගිහින් තමයි සුද්ධ කරන්න වෙන්නේ. ඒ නිසා අපි උස්සන් ගිහිල්ලා සුද්ධ කරමු. අනේ අම්මෝ බරයි මේක. වතුරත් එක ටිකක් බරයි. කැමරාව අරන් යන්න ආවා. බලමු. සුද්ධ කරන්න. පේන ඇති කියලා හිතනවා පේන්නේ නැහනේ. මුලින් මේකේ තියෙන දේවල් ටික අයින් කරලා ඉන්න ඕන. ඒ වැඩක් නැහැ. කවුරුත් නැහැ. මේක වතුර අයින් කරන එක තමයි අමාරු වැඩේ. මොකද මේක යට තියෙන්නේ වැලි. අපි ඒක නිසා මේක හිමීට වතුර ටික අයින් කරගමු. වැලි තියෙන්නේ යට. වතුර දාන්න පයිප් කරන් ඉන්න ඕනේ. මගේ තව ලෑන්ඩ් එකක් තියෙනවා ෆයිල් එකේ විතරයි ඉන්නේ. මම මේක වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම්. වතුර පුරවන්න කලින් මේක මදින්න ඕනේ. පොඩ්ඩක් වෙලා ඉන්න මේක මදින්න මම එකක් අරගෙන ගන්නවා. මේකෙන් තමයි මදින්න යන්නේ. මේකෙන් යයි කියලා හිතනවා දියසෙවල ටික බැඳලා තියෙන ඒවා. අපි දැන් ළඟට ගමු දුර වැඩි. වීඩියෝ එක සුද්ධ කරන්න. වීඩියෝ එකේ ටැංකිය සුද්ධ කරන්න. ඒක පේන්න ඕනේ ටැංකිය පේනවා නේද? මම හිතනවා පේනවා කියලා. අපි නැවෙන්නත් ඕනේ දැන්. කඳයි ගයිස් මේක. දැන් ටික කාලයක් පල්ලුණා මේක මේ සුද්ධ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. අද ඉස්කෝලේ මම ඇරලා ආවේ 4ට මේ අමතර පන්ති තිබ්බා මේ අද ඉස්කෝලේ. ඒක ඉතින් ඇවිල්ලා අපේ අම්මා කිව්වා ටැංකිය සුද්ධ කරනවා කියලා. ඉතින් මේ මාළු දෙන්නෙක් මැල්ල හිටියා. දැන් ඒක නිසා ටැංකිය සුද්ධ කරනවා.
මගේ පළවෙනි vlog එක බැලුවේ නැත්නම් එකක් ගිහින් බලන්න. channel එකේ පළවෙනි වීඩියෝ එක තාත්තා රට යන එක තමයි තියෙන්නේ. ඒක වැඩි එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ මම. මගේ පළවෙනි vlog එකේ සුත්තක් excited වෙලා හිටියේ. හරි. ඉඳ ගන්න බෑ. ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න බෑ. ඒකට වැඩි ටික හැරෙන්න නිසා මෙහෙම තමයි සුද්ධ ගන්න වෙන්නේ. දැන්ටත් එළි යනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඔක්කොම පරිසම් කරලා යනවා ගන්න බෑ. ඊට පස්සේ ආවේ පුරවමු. මෙන්න මෙහෙම අත පොඩ්ඩක් තියලා වතුර ටික පුරවුවාම වැලි ටික එහෙම ලොකුවට හැරෙන්නේ නැහැ. භාගයක් වෙනවා විතරයි පොඩ්ඩක් පුරව ගන්න ඕනේ. මම මේ ටැංකිය හදපු මේ පළවෙනිම දවසේ මේ ගොඩක් ජරාව තිබ්බා. ෆිල්ටර් වෙන්න මම තිබ්බා. මම කොහොම හරි පැයකට වැඩියෙන් තිබ්බ ෆිල්ටර් වෙන්න. පැයකට වැඩියෙන් තිබ්බ ෆිල්ටර් වෙන්න. ඊට පස්සේ මාළු දාන්න ඉක්මන් වෙන්න එපා. ටැංකියක් කොහේ හරි පැත්තකින් තියලා මාළු හදන්න ආස කෙනෙක් ඉන්නවා නම් ටැංකිය මුලින්ම වතුර දාලා හොඳට දෙපාරක් තුන්පාරක් සුද්ධ කරගන්න. නැත්තම් මේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. එක්ක දාපු ගමන් මාළු මැරෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. වතුරක් කනවා ගාස් මේ දැන් හවස්වරු නිසා එපා වෙන්නේ ඕක තමයි. මම ඉස්කෝලේ ආවේ 4ට වගේ. මම එක්කිවේ නෑ ඉස්කෝලේ ආවේ 4ට. ගෙදරදී ඉතින් 4:00 විතර වුණා. ඕකේ. වතුර ටික නම් පිරෙවුවා ගායිස්. කොහොමද ටැංකියේ තත්ත්වය? මේ ටැංකිය මොකක් හරි අවුලක් තියෙනවා. වැලි නිසා දන්නේ නැහැ. මොකක් හරි සීන් එකක් තියෙනවා මේ ටැංකිය. මොකක් හරි පල් වෙනවා ඉක්මනට. දැන් අපි බලමු ෆයිනල් ලුක් එක. මෙහෙම තමයි තියෙන්නේ. කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි. අපි එහෙනම් මේක අරන් යමු. අරිස්සමට ගේන්න ඕන අතරත්තෙම ඔක්කොම ඉවරයි. මේක ගායිස් මම වැඩි වතුර පෙරෙවුවේ නැත්තේ මේ ගායිස් වැඩි වතුර පෙරෙවුවේ නැත්තේ මේකේ ෆයිටර් කෙනෙක් ඉන්නවා. එයාට මේ ඉන්නේ වතුර යට. ඒ කියන්නේ වතුර යට වරල දෙපැත්තට දාලා තමයි ඉන්නේ. ඒක නිසා මේ ටැංකියේ මේ මට්ටම හොඳයි කියලා හිතනවා. වතුර දැම්මා මේ අපි ඉතින් බලමු. අපි ගල් ටික තියාගමු දැන්. ගල් ටික තියාගන්න ඕනේ guys. ඒ ටික තියමු එන්නේ. කොහෙන්ද තිය? හරි පේනවනේ. පේනවද ගල් තියෙනවා? පේනවනේ. මෙහෙම එතනින් එකක් තියමු. මෙහෙම එකක් තියමු. මෙහෙම තව එකක් තියමු. ඊට පස්සේ මෙහෙම එකක් තියමු. හරි.
මේකට දැම්ම මාළු දාන්නේ නැහැ. මේක ලුණු දාන්න ඕනේ. ඒ කියන්නේ මේක ලුණු දාන්නේ guys ක්ලෝරින් වතුර නම් විතරයි. මම හිතනවා ඒක ඔයගොල්ලන් දන්නේ නැති කියලා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න. මේකට ලුණු දාන්නේ ක්ලෝරින් වතුර දානවා විතරයි. මොකද අපේ ගෙවල් වල තියෙන ක්ලෝරින් වතුර නිසා මේ වැඩි වුණා. ඇති වැඩි වුණා. වතුර ගන්න. තාතුට්ටක්. ලුණු ගතිය වැඩි වුණාමත් කරන්න බෑ guys. ඉතින් කාලේ ලුණු පැකට් එක පැත්තකින් තියාගමු. කඩේ ලුණු ප්‍රශ්නයක් නැහැ දැන් මට. කේස් ගන්නෑ. ඊට පස්සේ පොඩ්ඩක් මෙන්න මෙහෙම වතුර පොඩ්ඩක් කලත්තන්න. අර ලුණු ටික හැමදාම පොඩ්ඩක් යන්න ඕන නිසා වතුර ටිකක් කලත්තන්න. අන්තිමට තමයි හොඳම කොටස් තියෙන්නේ මගේ ෆයිබර් ටැංක් එක පෙන්නනවා ඔයගලන්ට. ඊට පස්සේ ටැංකිය විතරක් අස් කරලා මදිනේ. කොළ රොඩ දිනවා ඒවත් අයින් කරලා දාන්න ඕනේ පැත්තකට දාලා. අතින් මාළු ටික අල්ලමුනේ. මුලින් ෆයිටව දාමු. මම ෆයිටව බාන්න ආස වෙයි කියලා මං හිතනවා. එක මෙමු අල්ලන්න හරි අමාරුයි. සාරි ගප්පි ටික දාමු ඊට පස්සේ. අම්බෝ යෝ උගේ දැඟලිල්ල මේ අලුතෙන් ආපු සාරි ගප්පිය පයින්න නෙහරන්නේ නිකන් වතුර හුරු නෑ වගේ උට. උගෙන්ලා පොඩ්ඩක් බයයි ඌ එළියට පැනලා තියෙද්දන්න හෙට උදේ වෙද්දි. මැරෙන්න මෙච්චර උමනාවක් තියනවා නම් ඉතින් කරන්න දෙයක් නෑ guys. ටිකක් කූල් ඩවුන් එකෙන් තියන්න. මේකෙන් දාන්න පුළුවන් වෙයි දන්නේ නෑ. පුළුවන් නේ. ෆයිට් එහෙම ලොකුවට පීනන්න කැමති නෑ ඌ මේ. කලින් ඔච්චර දුරට හැදුනේ පොන්ට් එකේ. පොන්ට් එක පෙන්වන්න පුළුවන්. බලමු වෙලාවක් තිබ්බොත් ඒක පෙන්වන්නම්. මතුරුත් එක බෑ කරන්න guys එපා වෙනවා. මේ මාළු ටික දඟලනවනේ. වැඩිද ගත්තම වැඩි කියලා තියන්නේ. නියමයි. පැටවුනුත් ඉන්නවා. ඉන්නවද? තව පේන්නේ නැහැ මට පේන්නේ නැහැ. ඉන්නවා. තාපඩේ වතුර එක හලනවා guys පේන්නේ නැහැ කියලා. මේ සාරි කප්පිය එන්නේ නැහැ. හරි. ඔයලා ටැංකිය දාපු සෙල්ලම් මේක ඇතුලේ දාන්න හදන්න එපා බේසම ලොකුයි. මුන්ගේ හැට දාන්න නිසා තමයි මම ලොකු බේසමක් ගෙනාවේ. හරි. ෆයිනල් ලුක් එක දැන් බලන්නයි යන්නේ. මේ ෆයිනල් ලුක් එක ෆයිටර් ඉන්නවා සාරි ගප්පි ටික ඉන්නවා අපි උඩින් බලමු. මෙහෙම තමයි තියෙන්නේ. මේ ටික අක්ස් කරමු. අපි යන් අපේ ෆයිටර් බලන්න. ෆයිටර් බලන්න. කොන්න රිදෙනවා guys අරක උස්සලා. හරි. ෆයිට් ඉන්න දැන් ලයිට් දාලා නැහැ. ෆයිට් ඉන්න දැන් ලයිට් එක දාලා පින්නන්න. මම පේන දේ කාමරේවත් මම ලයිට් දාලා නැහැ. වැඩ කරන්නේ නැහැ. කර්ටන් වහම මදුරු වෙනවා. පේනවද guys? මේ දෙන්නේ මම ෆයිට් වෙනුවෙන් හදපු ටැංක් එක. 2x දාලා බලමු. මේ ඉන්නේ මෙහෙම. තමයි ආපේ ඉන්නේ. මෙහෙම බලනවා නම් මෙහෙම යාව එහෙම පේනවා. මේකට නම් මම දාන්නේ නැහැ. කට දාලා. මේ ඉන්නේ මෙහෙම. මේක තස් ගන්න තාම ඕනේ නැහැ. ටිෂර්ට් එක මේ ක්‍රෙඩ් දාලා දෙන්නේ වතුර සමහර දවස්වල බේරනවා ඒක වළක්වන්න තමයි ඉතින් මේ කරලා තියෙන්නේ. මේ ඉන්නේ ආව.
ලස්සනයි නේ. ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. යාව ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. මං අර ටික අස් කරනවා ඔෆ් කැමරා මේ. එහෙනම් අද vlog එක මෙහෙම තමයි වුණේ. thank you අස් කර vlog එක. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.